ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආගම සහ මානව උරුමය එකට එකතු වෙලා තියෙන විශේෂ ස්ථානයක් තමයි කූරගල පුදබිම. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ කල්තොට ප්‍රදේශයේ පිහිටා ඇති මේ ස්ථානය කඳු, වනාන්තර සහ නිෂ්කලංක පරිසරයකින් වට වූ අතිශය රමණීය භූමියක්. කූරගලට ළඟාවීමට බලංගොඩ කල්තොට පාරේ 23 වැනි කිලෝමීටරයට ආසන්නයෙන් නැති අතුරු මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 2ක් පමණ ගමන් කළ යුතුයි. කඳු පාමුල සිට ඉහළට යන පියගැට පෙළ හරහා ගමන් කරන විට ඔබට මේ භූමියේ පෞරාණිකත්වය පළමු මොහොතේම හැඟී යනවා. කූරගල ඉතිහාසය බෞද්ධ යුගයට පමණක් සීමා වෙන්නේ නැහැ. මෙය සම්බන්ධ වෙන්නේ බලංගොඩ මානවයාගේ යුගය, හෙවත් මධ්‍ය ශිලා යුගය සමගයි. 2013 දී සිදු කළ පුරාවිද්‍යා කැණීම් වලින් වසර 16000කට පෙර සිට 6000 දක්වා කාලයක් තුල මිනිසුන් මෙහි ජීවත් වූ බව හෙළි වී තිබෙනවා. එම කැණීම් වලින් හමු වූ දේ අතර ගල්මෙවලම්, මුහුදු බෙලිකටු, මත්ස්‍ය ඇට, පබළු වැනි වටිනා සාක්ෂි රැසක් තියෙනවා. මේවායින් පේන්නේ කූරගලේ ජීවත් වූ මානවයා වලවේගම් නිම්නය ඔස්සේ දුර ගමන් කරමින් මුහුදු කරේටත් සම්බන්ධ වී සිටි බවයි. කාලයත් සමග කූරගල බෞද්ධ ආරණ්‍ය සේනාසනයක් ලෙස වර්ධනය වුණා. මෙහි ගල්ලෙන් තුල හමුවන බ්‍රාහ්මී සෙල්ලිපි අනුව ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ සිට භික්ෂූන් වහන්සේලා මෙහි වාසය කරමින් භාවනා කළ බවට සාක්ෂි තියෙනවා. දමගුත තෙරස ලෙන වැනි සෙල්ලිපි මේ ස්ථානයේ භික්ෂූන්ට අයිති වූ ආරණ්‍යයක් බව පැහැදිලි කරයි. මේ වසර 100 ගණනාවක් පුරා නිස්කලංක භාවනා භූමියක් ලෙස පැවති බව විශ්වාස කෙරේ. කාලයත් ගත වෙත්ම කූරගල සජීවී බෞද්ධ පුදබිමක් ලෙස නොපැවති නිසා 1900 දශකයේ මුල් කාලයේදී මෙම ස්ථානය මුස්ලිම් ආගමික භූමියක් ලෙස භාවිතා වීමට ආරම්භ වුණා. මෙහි පල්ලියක්, සොහොන්කොත්, ආගමික ඉදිකිරීම් වැනි දේවල් ඉදිවී තිබුණා. ඒ අතරින් සමහර ඉදිකිරීම් පුරාවිද්‍යාත්මක වටිනාකම් වලට හානි කර ඇති බවත් සඳහන් වෙනවා. 1925 දී විකිලියේ නාරද අනුනායක හිමියන් විසින් වනාන්තරයකින් වැසී ගිය කූරගල නැවත සොයා ගැනීම විශේෂ ටර්නින් පොයින්ට් එකක්. ඒ කාලේ කූරගලට යන්න හරි පාරක්වත් තිබුණේ නැහැ. අලි, වලස්සු වැනි සතුන් ගැවසුණු භූමියක් හරහා යන්න වෙලා තිබුණා. උන්වහන්සේ පසුව සඳහන් කරන්නේ එදා කූරගලේ දාගැබක්, ගොඩනැගිලි නටබුන්, බුද්ධ ප්‍රතිමා පවා තිබූ බවයි. 2013 දී මෙහි තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් පසුව කූරගල නැවත සංවර්ධනය කිරීමට පියවර ගන්න ලැබුණා. අද වන විට මිය නැවත සජීවී බෞද්ධ පුදබිමක් බවට පත් කරමින් මහා සෑයක්, විශාල බුදු පිළිමයක්, සංඝාවාස ඉදිකිරීමට සැලසුම් කරලා තියෙනවා. කූරගල කියන්නේ එක පර්වතයක් විතරක් නෙවෙයි. මෙහි කූරගල සහ හිටුවන්ගල කියන කන්දු දෙකක් තියෙනවා. ලෙන් සංකීර්ණ, ගල් ගුහා සහ පෞරාණික ලිපි මෙහි විශේෂත්වයක්. 1971 දී මිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. කූරගල කියන්නේ අපේ රටේ මානව ඉතිහාසය, බෞද්ධ උරුමය, සංස්කෘතික වටිනාකම් වලට එකතු වෙලා තියෙන අතිශය වටිනා ස්ථානයක්. ඒ නිසා මේ සංවර්ධනය කරන විට පුරාවිද්‍යා වටිනාකම් රැකගන්නත්, ස්වාභාවික පරිසරය ආරක්ෂා කරන්නත් අපි හැමෝම වගකීමෙන් කටයුතු කළ යුතුයි. කූරගල වසර දහස් ගණනක් හරහා පැමිණෙන ඉතිහාසය අදටත් නිහඬව කතා කරන පූජනීය